හායි කොහොමද හැමෝටම? ඉතින් මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මං අද පොඩි vlog එකක් දාන්න හිතුවා. ඒ මගේ පුතාගේ මාස 7 සම්පූර්ණ වෙන්නේ ඔක්තෝබර් 15ට. ඉතින් අපි හිතුවා ස්ටුඩියෝ එකෙන් පොඩි ෆොටෝ ෂූට් එකක් කරනවා කියලා. ලොකුවට නෙමෙයි ටිකක් ගන්න හිතන් ඉන්නේ. දැන් මගේ හස්බන්ඩ්ගෙත් මාස 7 ෆොටෝස් තියෙනවා. ඉතින් අපි හිතුවා බබාගෙත් මාස 7 ඒ විදිහටම ෆොටෝ එකක් ගන්න. ඉතින් මං හිතනවා ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. සමහර වීඩියෝස් මං කරපුවා සේව් වෙලා නැහැ. ඒවා මං හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් මට ෆුල්ම vlog එක කරන්න වෙලා නැහැ. ඉතින් ඉතුරුණු වීඩියෝස් ක්ලිප් ටික තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම blue and white theme එකට තමයි අපි තුන්දෙනාට ඇඳුම් ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ කිට් එක ගැන විශේෂයෙන් ඔයාලට කියන්න ඕන. මම බබාට මේ පෑන්ට් එකයි මේ මේස් දෙකයි විතරයි යාට අඳන්නේ. ඔයාලා දැන් දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපි චූටි කාලේ අපේ අම්මලා මෙහෙම පෑන්ට් එක අඳලා මේස් දෙක විතරක් දාලා ගත්ත ෆොටෝස් තියෙනවනේ. ඒ විදිහට තමයි මට හිතුණා මගේ හස්බන්ඩ්ගෙත් තියෙන නිසා ඒ විදිහට මෙයාටත් ඒ විදිහට ෆොටෝ එකක් ගන්න. දැන් කාලේ ඉතින් එක විවිධ ඇඳුම් අඳලා ඉතින් මාස 7 ෆොටෝස් ගන්න. මට හිතුණා මේ විදිහට ඒ කාලේ විදිහට මේ ෆොටෝ එක ගන්න. ඉස්සරහට ඉතින් අයිඩියා එකකුත් තියෙනවා අපි තුන්දෙනාගේ ෆොටෝස් එකට දාලා පොඩි වැඩක් කරන්නත්. ඉතින් ඒ හින්දාම තමයි මම මේ විදිහට ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් කොහොමත් ඒ විදිහට ඇඳුම් අඳලා ගන්න ෆොටෝස් ගොඩක්ම අඩුයි මං හිතන්නේ. දැන් ඉතින් අප්ඩේට් නේ. එක එක ලස්සන ඇඳුම් තියෙන නිසා ඒ විදිහට ඉතින් කාලෙත් එක වෙනස් වෙලා ඒ වුණාට ඉතින් මං හිතනවා ඒ වගේ පරණ දේවලුත් මිස් කරන්න නරකයි. ඒ දේවල් වල 아무තු ලස්සනක් තියෙනවා. ඉතින් මං කියන්නේ ඔයාලත් ඉතින් හොඳ දේවල් අතාරින්න එපා. අනවශ්‍ය දේවල් අතාරින්න. මම බබාට මේ කිට් එක ගත්තේ අපේ ෆැමිලි ෆොටෝ එකට. ඉතින් මං හිතනවා වැඩි ලස්සනට තියෙයි කියලා. තාම මම ෆොටෝස් නම් දැක්කේ නෑ ගත්ත ඒවා. අපි ඉතින් බලන්න ඕනි කොහොමද කියලා පස්සේ. ඉතින් දැන් බබාට මාස 7ක් නේ. ඒ නිසා ඉතින් අපි චුට්ටක් එක සමරන්න ප්ලෑන් කරා. මං ඉතින් උදේම කිරිබත් කේක් එකක් හැදුවා. අතරම දැන් මයි හස්බන්ඩ්ුයි වෙනම ගෙදරක ඉන්නේ. ඉතින් අද අපි දැන් මගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඉතින් මට අවශ්‍ය බඩු හැමදේම නැහැ. ඉතින් ගොඩාක් ලස්සනට කේක් එක හදාගන්න බැරි වුණා. ඒත් ඉතින් පුළුවන් විදිහට හදාගත්තා. තව දෙයක් තමයි බබාගේ පංචායුධෙත් අපි තීරණය කරා අත උදේ දාන්න කියලා. මොකද ෆොටෝ එකට පංචායුධේ තියනවා නම් හොඳයි කියලා හිතනවා. එතකොට ටිකක් ලස්සනයිනේ. අමුතු ලස්සනක් තියෙනවා පංචායුධේ දැම්මම. ඇත්තටම බබාගේ ලොකු වෙනසක් දැක්ක පංචායුධේ දැම්මට පස්සේ මොනවත් නැතුවනේ තිබුණේ. මට ඉතින් දාන්න ලෝභයි යාට ඒක අමාරුයි කියලා. ඒත් ඉතින් අපි හිතුව පංචායුධේ දානවා කියලා. ගොඩක් කට්ටිය ඉතින් ඉඳුල් කට ගන්න දවසට පංචායුධේ දානවා. ඉතින් අපිත් එහෙම තමයි හිතන් ඉඳී ෆොටෝ එක හින්දාම තමයි ඉතින් පංචායුධේ අද දාන්න හිතුවේ. උදේම බුදු පහන තියලා ඊට පස්සේ ඉතින් පංචායුධේ දානවා. පංචායුධේ දැම්මට පස්සේ ඉතින් චූටි බබාගේ කිරිබත් කේක් එකත් කපලා අපි ෆොටෝස් ගන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපේ පුතා ඉතින් හරිම දඟෙක් තමයි. ඉතින් එයාත් එක්ක මේ වගේ වැඩක් කරනවා කියන එක හරිම අමාරුයි. මීට වඩා ගොඩාක් ඉතින් කට්ටක් කෑවා මෙයාගේ ෆොටෝ එක ගන්න ගිහින්. මෙයාව හිනස්සන්න මාරම කට්ටක් කෑවේ. හරිම අමාරුයි. ගොඩාක් හයියෙන් අඬනවා. ඉතින් ඉන්නෙත් නෑ. අනේ සූඩ තනියෙන් තියන්නත් ඕන. අපි ඉතින් අල්ලගන්න බලාගෙන ඉඳියා. ඉතින් බලමු ඉස්සරහට ඔයාලට පෙනෙයි මෙයාගේ දාංගලේ. ඔයාලට ඉතින් වීඩියෝ එක බෝරින්ග්ද දන්නේ නෑ. මම ඉතින් ඔයාලත් එක්ක මේක බෙදා ගන්නවා වගේම තමයි. අයාන්ට ඉතින් ලොකු වුණාම එයාට ඉතින් කවදා හරි ආසාවෙන් බලන්න පුළුවන් නේ. යාට චූටි කාලේ වුණ දේවල්, චූටි කාලේ අපි යා වෙන කරපු දේවල්. ඒ නිසා ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අපි දැන් ස්ටුඩියෝ එකේ ඉන්නේ. ඉතින් බබාගේ ෆොටෝ එක තමයි මුලින්ම ගන්නෙ. ෆැමිලි ෆොටෝස් පස්සේ ගන්නවා. මෙන්න මේ විදිහ තමයි මං ආසම මේ විදිහ ෆොටෝ එක. ඉතින් බලන් ඉන්න තරම් ලේසි නෑ. අම්මෝ හරිම අමාරු නම් මෙයාගේ ෆොටෝ එක ගන්න. අනිත් එක දැන් අපි දන්නෙත් නෑ. ෆොටෝ ගහන අයියේ කිව්වෙත් නෑ. එයා හදලා තියෙන්නේ කොහොම හරි hina වෙලා එයාගේ ෆොටෝ එක ගන්න. ඉතින් මට නම් එහෙම උනේ නෑ. ඕනුනේ නෑ hina වෙලා ගන්න. දැන් මමයි හස්බන්ඩ් ඉන්නෙත් නිකම් ඔරෝගෙන වගේ ෆොටෝස් වලට. ඉතින් මමත් ආස වුණා මෙයත් ඒ විදිහට වින්නවට. මෙන්න මේ විදිහට.
වීඩියෝ එක ටිකක් පැහැදිලි මදි. මොකද මෙයා හෙට මෙහෙට වෙනකොට මට බයයි මාවත් ගැස්සෙනවා. ඉතින් අම්මා ළඟ ඉන්න අය අම්මයි හස්බන්ඩ් ගේ වුණාට ඉතින් මම බයයි. මන් ළඟට ගියොත් එයා මන් දිහා බලනවා. ඉතින් කොහොම හරි ඒ ෆොටෝ එක නම් ගත්තා. ඊට පස්සේ ඉතින් බලන්නකො මගේ හැටි දාඩිය දාලා මං කොණ්ඩේ අවුල් වෙලා හොඳටම මහන්සි. පොඩ්ඩක් ඉතින් ආය කොණ්ඩ පීරගෙන හදාගෙන ඊළඟ ෆොටෝ එකටත් යන්න ඕන. ඉතින් මම මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.